හේෂා විතාරණ මන්ත්‍රීතුමා කිව්ව නිසා මගේ නමත් සඳහන් කරපු නිසා මාතර ක්‍රීඩාංගණය ගැන කියපු නිසා හේෂා විතාරණ මන්ත්‍රීතුමා දන්න මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ක්‍රිකට් ආයතනයේ සභාපති හැටියට හිටියා නියෝජ්‍ය කතානායකකම කරද්දිම තිලංග සුමතිපාල එතකොට සමහර විට වෙන එයාව ක්‍රිකට් බෝඩ් එකේ සභාපති හැටියට කෝප් කමිටුවට කැඳවන්න පුළුවන් කියලා මොකද එයා ඉහළ පුටුවේ මෙතන වාල්ලා ඉන්න නිසා හැබැයි යා නියෝජ්‍ය කතානායක හැටියට ඉඳද්දි හර්ෂ සිල්වා මන්ත්‍රීතුමාට මතකයි එයාව කෝප් කමිටුවට කැඳවුවේ අපි මම සභාපති හැටියට එතකොට ඔය කියන ශම්මිලා සුජීව කරලිය අද්දලා ඔක්කොම හිටියා ඒගොල්ලෝ කරපු කෙරුවාව රට මුලින්ම දැනගත්තේ සජීවීව කෝප් කමිටුවේ අපි එදා ඒගොල්ලොන්ගේ සල්ලි වලට යට වුන් නැති අපි අද යට වෙන්නෙත් නෑ මන්තුමා හෙට යට වෙන්නෙත් නෑ ඒක හරි පැහැදිලිව කියන්න ඕන ඒගොල්ලොන්ට නිලවර්ණ ප්‍රචාරක වාසියක් ගන්න පුළුවන්කම තියෙයි ඕන දෙයකින් හැබැයි අපේ න්‍යාය පත්‍රයට වෙනස් ඔබ දන්නවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අන්දලා ක්‍රිකට් 8 කියලා වෙනම ලයිෆ් ටයිම් මෙම්බර්ෂිප් එක හදාගත්ත කම්පැනියක් ඒගොල්ලෝ හදාගත්තා ඒක පාර්ලිමේන්තුවට ගෙනාවේ අපි ඒ වෙලිදරව් කළා ඒක අහෝසි කළා ක්‍රිකට් 8 ආයතන අහෝසි කරා අපි ඔයාලට මතකයි හර්ෂ එහෙමයි මේක වැඩ කරේ මෙතන මේ ප්‍රශ්නේ එක නෙමෙයි 2007 තමයි පොල්හේනට ක්‍රීඩා පුහුණු පාසලක් යෝජනා වුණේ ක්‍රිකට් පුහුණු පාසලක් මේක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැටියට ඒගොල්ලෝ ප්‍රචාරක වාසිය ගන්න නිලවරණයට යොදාගත්තට මට ගන්න දෙයක් නැහැ මේ අපි ඉල්ලන්නේ දකුණු පළාතේ පාසල් වල ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ට ක්‍රිකට් පුහුණු වෙන පුහුණු ආයතනයක් ඒකට ඉඩම වෙන් කළ තුනේ 2007 ඉඳලා ඔබතුමා හොයලා බලන්න ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ගන්නකොට යුනෙස්කෝ එක එපා කිව්වා යුනෙස්කෝ සංරක්ෂිත ප්‍රදේශයක් ඉඳලා යුනෙස්කෝ එක එපා කිව්ව එක රැයෙන් ඒගොල්ලෝ තාප්ප ගහලා ගාල්ලේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදාගත්තා 2011 මට මතක හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම ගහගත්ත ඉඳලා ඒගොල්ලෝ බය වුණා අදත් මැච් එකක් හරියට ගහන්න බෑ ගාල්ලේ සූර්ය වේව ගැහුවා ග්‍රවුන්ඩ් එක වරායේ හදපු එකට තෑග්ගක් හැටියට වරායේ අතුරු තෑග්ගක් හැටියට මැච් එක ගත්ත ඒකත් අපි කෝප්පේ කතා කළා අන්තිමේ වරාය අධිකාරියෙන් තමයි ඒකේ වන්දිය ගෙව්වේ තාමත් මගේ හිතේ ගෙවන්නේ එහෙමයි වරාය අධිකාරිය සූර්යවේවට අලියෙක්වත් එන්නේ නැහැ මැච් ගහන්න කල්පනා කරලා බලන්න මම ක්‍රිකට් බෝඩ් එක හදපු වෙලාවේ කිව්වා මේගොල්ලෝ ගහලා නැත්තේ ක්‍රිකට් විතරයි කියලා ඔබට මතකයි මේගොල්ලෝ ගහලා නැත්තේ ක්‍රිකට් විතරයි කියලා එදා අපි එහෙම කියපුවා අපිම තමයි අදත් ඉන්නේ ඉතින් ඔබ දන්නවා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ඔය ක්‍රීඩා සමුගම් වල සභාපතිකම් ගන්න කොච්චර සල්ලි වේදම් කරාද කියලා අද අපේ ආණ්ඩුවේ කිසි മന്ത്രിවරයෙක් කැමතිවරයෙක් කිසි ක්‍රීඩා සංගමයක නැහැ. ඉන්නෙත් නැහැ. හෙට ඉන්නෙත් නැහැ. මේක තමයි ඇත්ත. ඒගොල්ලෝ කෝටි ගණන් සල්ලි ගත්ත දේවල් මේවා. පාර්ලිමේන්තුවේ ඒ කාලේ තිබුණ ඇමතිවරු දෙන්නෙක්ගේ අතර තරඟයක්. මතකනේ? සටනක් තිබුණා දෙපැත්තට පිල් මාරුනේ පක්ෂ මාරු කරේ මොකටද? අර්ජුන රන්තුංගයි තිලංග සුමතිපාලයි. ඒගොල්ලෝට ඇමතිකමට වඩා ලොකුයි ක්‍රිකට් බෝඩ් එක සභාපතිකම. එහෙම බූදලයක් කරගෙන තිබුණේ මේක. ඉතා පැහැදිලිව එදත් අපි සල්ලි වලට විකිනෙච්ච නැති මිනිස්සු අදත් අපි විකිනෙන්නේ නැති මිනිස්සු හෙටත් අපි විකිනෙන්නේ නැති මිනිස්සු ඒක සහතික කරනවා හැමදාම අපි වගකීම ආරක්ෂා කරනවා. බොහොම ස්තුතියි.